ආයිබෝවන් හැමදෙනාටම. ගොඩාක් දරුවෝ මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද මම ඔයගලන්ට අරගෙන ඉන්නේ. බොහෝ දරුවන් මගෙන් ඇහුවා මේ පොල් ගස් ගොඩාක් කුස යන්නේ නැතුව මිටි විදියට තියාගන්න මොනවත් ක්‍රම නැද්ද? කොහොමද මිටි පොල් ගස් අපි නඩත්තු කරගන්නේ? ඉතින් පොල් ගහ මිටි කාලෙදිම අපිට හොඳ පළදාවක් ලබා ගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන තමයි අද මම වීඩියෝ එකේදී දරුවොත් එක්කලා කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේවා පොල් වගාවේ ගොඩක් කල් යෙදිලා ඉන්නකොට දැනගත්ත කරුණු සහ මේක විද්‍යාත්මකවත් මේ දේවල් පිළිබඳව පැහැදිලි කිරීම කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කැමතිනේ කෙක්කෙන් කඩන්න පුළුවන් උසින් පොල් හැදෙනවා නේද? ගහ ගොඩාක් උස ගියොත් එහෙම අපිට ඒක එක පැත්තකින් ආරක්ෂාව පිළිබඳවත් ගැටලුවක් වෙන්න පුළුවන්. ගොඩාක් උස ගස් වලින් අපිට හරි භයානකයි. අපේ ගෙදරට දැන් ලොකු වතු නෙමෙයිනේ අපිට තියෙන්නේ. ගොඩක් වෙලාවට පර්චස් 20 පර්චස් 30 වගේ තමයි උපරිම වුණොත්. දැන් මේ දවස් මේ කාලෙදී කෙනෙක්ගේ වත්තේ ප්‍රමාණය වෙන්නේ. එතකොට ලොකු පොල් ගස් ගොඩාක් උස ගියාම හුලං වලට බයයි, පොල් ගහ කපන්න වෙනවා, නැමිලා තියෙනවා නම් පාරට නැමිලා තියෙනවා නම් මේ වගේ ගැටලු ගොඩක් තියෙනවා. ඒ නිසා පොල් ගහ පහළ තියෙනවා නම් පොල් ගහ මිටි තත්ත්වයේ තියෙනවා නම් අපි හරි කැමතියි. ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මේ දැනුම බෙදා ගන්න හිතුවේ. මේකට අවශ්‍ය කරන කරුණු මම බොහෝ තැන්වලින් බොහෝ දේවල් පිළිබඳව අධ්‍යයනය කරලා ඊළඟට මම අත්දැකපු දේවල් මේ හැමදේම යොදාගෙන තමයි ඇත්තටම මේ කරුණු ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මම හිතනවා මේ දේ හරියට ග්‍රහණය කරගත්තොත් ඔයගොල්ලන්ට මේ ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. සාමාන්‍යයෙන් දැන් අපි බලමු පොල් ගහක් හිටවන තැන ඉඳලාම කොහොමද මිටි පොල් ගහක් අපිට නඩත්තු කරගන්න නැත්නම් පොල් ගහ මිටි කාලෙදිම හොඳ පළදාවක් ලබාගෙන ගොඩාක් උස යන්නේ නැතුව පොල් ගහ නඩත්තු කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මිටි විදියට පොල් ගහක් අපි ලබා ගන්න ඕනේ නම් මෙන්න මේ විදියට තමයි පොල් පැලේ හිටවන්න ඕනේ. ඒ කියන්නේ පොල් පැලේ ටිකක් අපි සාමාන්‍යයෙන් මේක හරිම සිරස් අතටනේ හිටවන්නේ. මෙහෙම සිරස් අතට නැතුව මේ විදියට ටිකක් ඇන්ගල් කරලා අංශක 45කට වඩා ඇන්ගල් කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට පොල් ගහ දැන් මෙන්න මෙහෙම ගිහිල්ලා තමයි පොල් ගහ උඩට එන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් මම ඔයගලන්ට කිව්ව වල කපා ගන්න කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් අඩි දෙකක් විතර දෙකේ වලක් වගේ කපනවා නම් වඩා හොඳයි. දැන් අපි අඩි 3 වලවල් කපන්නනේ කියලා කියන්නේ. එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. අඩි 3 වලවල් කපන්න ඕනේ. පොල් ගහක් හැදෙන්නේ ඇත්තටම පොල් කියන ශාකේ මම හැමතිස්සෙම කියන දෙයක්. මේ අපේ අඟල් 3ක් 4ක් තියෙන මේ සරු පසේ තමයි පොල් හැදෙන්නේ. ඒ නිසා ඒකේ තියෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ කඳ කොටස පොළවට සමාන්තරව යන විදිහට වලේ හිටවනවා නම් අපිට පොල් ගහ ගොඩාක් උස යන එක නවතිනවා. මේක විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙන දෙයක්. ඒ නිසා තමයි මම ඔයගොල්ලොත් එක්කලා මේ දැනුම බෙදාගන්නේ. සාමාන්‍යයෙන් පොල් පැලයක් හිටවනකොට ටිකක් ඇන්ගල් කරලා හිටවන්න. ඒකෙන් අපිට පොල් ගහ ගොඩක් උස යන එක නවත්තන්නට පුළුවන්. ඊට පස්සේ පොල් ගහ පුංචි කාලෙම අපිට ගෙඩි හදාගත්තොත් පොල් ගහ ගොඩාක් උස යන එක නවතිනවා. දැන් මේ පොල් ගහ ඇත්තටම උස යන්න හේතු කීපයක් බලපානවා. එකක් තමයි පොල් ගහට අවශ්‍ය පරිදි අවශ්‍ය කරන හිරු එළිය නැත්තම් පොල් ගහ ගොඩක් උස ගිහිල්ලා ඒ උස මට්ටම් යාමනය කරගෙන එයාට අවශ්‍ය කරන හිරු එළිය සහ වාතාශ්‍රය මේ පොල් වලට හොඳට වාතාශ්‍රය එන්න ඕනේ. ඒ වාතාශ්‍රය හදා ගන්න. එතකොට පොල් ගහ අවට තියෙනවා නම් ලොකු ගස් හැදිලා පොල් ගහට එන්නේ නැත්නම් හොඳට ඉර එළිය එන්නේ නැත්නම් පොඩ්ඩක් ඒ ගස් වල අතු කප්පාදු කරලා පොල් ගහ හදා ගන්න ඕනේ. ඒක පළවෙනි දේ. ඊට අමතරව අපිට පොල් ගහෙන් පුංචි කාලෙදිම ගෙඩි අරගෙන පුංචි කොට පොල් ගහක් විදිහට නඩත්තු කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ පොල් ගහේ සාමාන්‍යයෙන් අපි දන්නවා පීදෙන්න හදනකොට පොල් ගහ පීදෙන්න හදනකොට මේ පහළ කොටස පොල් ගහේ පහළ කොටස ටිකක් ලොකු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ලොකු වෙන වෙලාවේදී කටු කම්බියක් අරගෙන පොල් ගහේ වටේ ඔතන්න. දැන් උගලට මම මෙන්න මේ රූප සටහනේ පෙන්නන්නම්. පීදෙන්න හදනකොට මේ පහළින් පොල් ගහ ටිකක් අර ගැබ්බර වෙනවා වගේ පොඩ්ඩක් මහත් වෙනවා. මෙන්න මේ මහත් වෙන්න හදනකොට හොඳට කටු කම්බියක් ඒ මහත් වේගෙන එන වයස වෙනකොට කටු කම්බියක් අරගෙන පොල් ගහ වටේට උතන්න.
මේ පොල් ගහ වටේට ඔතනකොට ඉක්මනට පොල් ගහ පීදෙන්න පටන් ගන්නවා. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි මේ පොල් ගහේ වලයන් තියෙනවා. ඒ කියන්නේ පොල් ගහේ අතු වලයන් තියෙනවා. පහළම අතු වලය, ඊළඟට තියෙන අතු වලය, මේ දෙවෙනි තුන්වෙනි අතු වලයේදී තමයි අපිට පේන්නේ මේ පොල් මල පීදෙනවා. ඊට පස්සේ මේ ඇටි ඇවිල්ලා තියෙනවා. මේ පුංචි කුරුම්බැටි පොකුරු තියෙනවා. මේක තියෙන්නේ මේ පහළ ඉඳලා දෙවෙනි තුන්වෙනි අතු වලයට යනකොට තමයි තියෙන්නේ. එතකොට මේ පහළම වලය ටිකක් පීඩනයට නැත්නම් ආතතියට ලක් කරාම ඉක්මනට පොල් පීදෙන්න පටන් ගන්නවා. මේක අපි පොල් එක්කලා වැඩ කරනකොට හොඳට අත්දකින්න දෙයක්. ඒක නිසා ඔයගොල්ලන්ට ටිකක් හොඳටම මම ඔයගොල්ලන්ට පොල්ලතු කප්පාදුව ගැන කියලා දීලා තියෙනවා කලින්. පොල්ලතු කප්පාදු කරන්නේ අපිට අවශ්‍ය නැහැ බොරුවට ඒගොල්ලන්ට ගොඩක් පෝෂක දෙන්න මැරෙන්න යන අතු ටික අපි කප්පාදු කරන්නට ඕනේ. පහළම අතු ඒ විදිහට කහ ගැහිලා එන අතු ටික කප්පාදු කරලා කහ ගැහිලා නැති නමුත් පහළම තියෙන අතු වලට අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඒ අත්ත පොඩ්ඩක් කටු කම්බියකින් සිදුරු කරන්න. නැත්තම් අත්ත කටු කම්බියකින් වෙලන්න. අත්ත දැන් මෙහෙම කොළ තියෙනවනේ. මේ අත්ත සම්බන්ධ වෙන තැනයි මේ කොළ තියෙන තැනයි මැදින් කටු කම්බියකින් අතු වෙලන්න. ඒ අතු වෙලනකොටත් ඉක්මනට මෙයා පළදාව දෙන්න පටන් ගන්නවා. මේ ගස් වලට මම හැමතිස්සෙම කියනවා ඇත්තටම පණ තියනවා කියලා. පණ තියනවා කියලා කියන්නේ ඒගොල්ලෝ හරීම සංවේදී. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තනකොළ ගහකුයි පිට්ටනියක තියෙන තනකොළ ගහකුයි පිට්ටනියේ තියෙන තනකොළ ගහ හැම සති දෙකකට වාරයක්ම කපන හින්දා මේ තනකොළ හරි ඉක්මනින් වැඩෙනවා. හරි ඉක්මනින් වැඩිලා ඒගොල්ලන්ගේ මල් පුබුදු කරන ඒ මල් වල තියෙන ඒ බීජ හැමතැනම විසිරුව ගන්නවා. හැබැයි වැඩි ප්‍රශ්නයක් නැති ගැටලුවක් නැතුව හැදෙන තනකොළ ගහකට එච්චර ඉක්මනට එයාගේ මල් නිපදව ගන්න බීජ නිපදව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේකට අපි කියනවා ෆීනෝටිපික් ප්ලාස්ටිසිටි කියලා. මේක ශාක විද්‍යාවත් එක්කලා අපි කටයුතු කරනකොට අපි හොඳට අධ්‍යයනය කරලා තියෙන ශාකවල තියෙන ගතිගුණයක්. ඉතින් ඒ නිසා දැන් මේ විදිහට කටු කම්බි ඔතනකොට මේ ගස් ශාකවල මේ අතුවලට පොඩ්ඩක් අර ස්ට්‍රෙස් එක දෙන්න පටන් ගන්නකොටම එයා කරන්නේ පුබුදු වෙනවා. එතකොට අපිට පහළ ඒ කියන්නේ පොල් ගහ ගොඩාක් උස යන්නේ නැහැ. පහළ තියෙනකොටම අපිට හොඳට අරගන්න පුළුවන්, පළදාව අරගන්න පුළුවන්. ගොඩාක් උස යන්න නෙමෙයි යා බලන්නේ. එතකොට ගහ ඉහළට වර්ධනය කරගන්න. දැන් මේක ඔයගලන්ට ටිකක් සයන්ටිෆිකලි කියනවා නම් පොල් ගහ උස යනවා කියලා කියන්නේ සෛල කප නැත්නම් සෛල බෙද පොල් ගහේ උස යෑම වර්ධනය වෙනවා. පොල් ගහ උස යන්නේ නැතුව මේ විදිහට පළදාව දෙනවා කියලා කියන්නේ මෙයාගේ රීප්‍රොඩක්ෂන් සිග්නලින් පාත්වේස් තමයි වැඩිපුර අපි ස්ටිමියුලේට් එහෙම නැත්නම් උත්තේජනය වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ රීප්‍රොඩක්ෂන් එක ස්ටිමියුලේට් කරන්න උත්තේජනය කරන්න තමයි අපි මේ කටු කම්බි වලින් මේක ඔතන්නේ. තව මම දැකලා තියෙනවා තවත් සමහරු මේ දැන් මේ පොල් ගස් පිළිබඳව පාරම්පරිකව දැනුම තියෙන කට්ටිය පොඩ්ඩක් මේක මේ පොඩි ඇණයකින් වගේ හිල් කරලා කම්බියක් ඔතනවා. නිකන් කම්බියක් ඔතනවා. එහෙම දේවලුත් කරනවා. තවත් විදියක් තමයි මේ පොල් ගහ ඉක්මනට රීප්‍රොඩක්ෂන් එක නැත්නම් ඒගොල්ලන්ගේ මේ පළදාම ලැබීම අපි කියනවා මේ උත්තේජනය කිරීමට කරන දෙයක් තමයි මේ පහළට නැමිලා තියෙන අතු තව ටිකක් පහළට ඒ ගහට කරදරයක් වෙන්නේ නැති වෙන්න අතු මෙහෙම තව ටිකක් පහළට පා ගන්නවා. ඒ කියන්නේ ගහට දැනෙනවා මේ මට පොඩි ස්ට්‍රෙස් එකක් එනවා. දැන් මේ විදිහේ තියෙන අත්තක් නම් දැන් මේ විදිහට තියෙනවා නම් මේක පොඩ්ඩක් ගහට නැගලා මේගොල්ලන්ට තුවාල වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් මෙහෙම ගහ පහතට බර කරනවා. ඒක දැන් මම ඔයගලන්ට Apple වීඩියෝ එකේදීත් කියලා දුන්නා. Apple වල ඉක්මනට ගෙඩි ගන්න නම් අපි කරන දෙයක් තමයි මේ අතු පහලට නැමෙන විදියට බර කරනවා. පොඩි ගල් කැටයක් එල්ලලා හරි එහෙම බර කරාම මේගොල්ලෝ ඉක්මනට පළදාව දෙන්න පටන් ගන්නවා. පොල් ගහට මේකම කරන්න පුළුවන්. මේ අත්ත ටිකක් ගඩොල් කැටයක් වගේ අත්තේ මුදුනෙන් එල්ලලා මේක මෙහෙම බර කරලා තියෙනවා. එතකොටත් ඉක්මනට ගහ වැඩි උස යන්නේ නැතිව පළදාව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම ඔයගලන්ට අත්හදා බලන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මේකෙදි මේ පහලින් මෙන්න මේ පහළ අතු වලෙන් තමයි අර
කටුකම්බිය බඳිනවා නම් බඳින්නේ පහළම අතුවලේට සමාන්තරව තමයි කටුකම්බිය බඳිනවා නම් බඳින්නේ. කොයි වෙලාවකවත් මේ ඇටි වලට මේ මල් වලට හානි වෙන විදිහට මැදින් බඳින්න එපා. පහළම අතුවලෙන් තමයි පහළ නැත්තම් පහළ එකට උඩින්. ඒ කියන්නේ පළවෙනි අතුවලේ දෙවෙනි අතුවලේටයි මැදින් බැඳක් ගැටලුවක් නෑ. ඒ දෙකේ විතරයි බඳින්නේ. උඩට යන්න එපා. එතකොට ගහේ වර්ධනය බාල වෙන්න හැකියාව තියෙන නිසා. එතකොට ගොඩාක් තද කරලත් බඳින්න එපා. පොඩ්ඩක් අර චුට්ටක් යකඩෑනයක් යන්තම් වදිනවා වගේ කරන්න පුළුවන්. කටුකම්බි නැත්තම් ඔයගලන්ට පුංචි යකඩෑනයක් මේකට පොඩ්ඩක් යකඩෑනයකින් පොඩ්ඩක් විදින්න ඒත් ගැටලුවක් නෑ. මේගොල්ලෝ ටක් ගාලා පළදාව ලැබෙන්නේ ඉක්මනට පීදිලා උස වැඩි වෙන්නේ නැතුව හරිම අඩු උසකින් පළදාව ලබා දෙන්න පටන් ගන්නවා. ඒ වගේම පෝර දැමීම පිළිබඳව මම කලින් වීඩියෝ කීපයක්ම කරා. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. රසායනික පෝර වලට වඩා පොල් ගහ හරි ලස්සනට ගොඩාක් සාරවත්ව අපිට හදන්න පුළුවන් කාබනික පෝර වලින්. කාබනික පෝර කොහොමද භාවිතා කරන්න කියන කාරණේ පිළිබඳව මම දරුවන්ව දැනුවත් කරා. ඒ වගේම බිත්තර කටුකුඩු සහ කෙසෙල් ලෙලි ඊළඟට ලුණු පොතු පොහොර ඊටාම හොඳ පෝෂක වෙනවා පොල් ගස් වලට. බය නැතුව දාන්න. ඊටාම හොඳින් පළදාව ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ දේත් මතක් කරන්නට ඕනේ. එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේක ඊටාම හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. ගොඩක් දරුවෝ මේ පිළිබඳව මගෙන් විමසීම් කරා. මම දෙන්නම් කියා හිටියා. නමුත් දෙන්න බැරි වුණා ඉක්මනට. එහෙනම් හොඳ පොල් වගාවක් ඔයගලන්ට තබා ගන්න පුළුවන්කම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ අවුරුද්දකට කලින් මම ඔයගලන්ට කියලා දුන්නා කොහොමද ලංකාවේ මයිසූර් පරිප්පු වගා කරන්න කියලා. දැන් මේ වෙනකොට ලංකාවේ මයිසූර් පරිප්පු වගා කරන්න පටන් අරගෙන වගා කරලා හොඳ ආස්වැන්නක් ලබාගෙන තියෙනවා. ඉතින් මට හරි සතුටුයි. මම ඒ වගේම මේ රජයට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන මේ දේවල් අධ්‍යයනය කරලා මේ වැඩසටහන ඇත්තටම ගේන එකට. මොකද අපි ස්වයං පෝෂිත රටක් විදියට ඉස්සරහට යන්න නම් මේ හැමදේම අපි වගා කරගන්නට ඕනේ. කිසි දෙයක් වෙන රටවල් වලින් ගෙන්නන්නේ නැති තැනට අපි යන්නට ඕනේ. ඒ වගේම කාබනික පෝර භාවිතා කිරීම රටක් විදියට සම්පූර්ණයෙන්ම කාබනික රටක් වෙනවා නම් ඒක අපිට විතරක් නෙමෙයි අපේ දරුවන්ට ඒ වගේම දරුවන්ගේ දරුවන්ට අපි කරන ලොකු ආශිර්වාදයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මම හැම දිනාගෙම හරිම ආදරෙන් ඉල්ලනවා අපි හැමෝම එකතු වෙලා මේ කාබනික කෘෂි කර්මාන්තයට අපි මේ ගමන් කරන්න යන ගමන ඒ විදිහටම යන්නට රජයට සහාය වෙමු කියන එක හැම දිනාගෙම ඉල්ලනවා. හැම දිනම මේ දෙයට උදව් වෙන්න කියන එක මතක් කරනවා. ඉතින් දරුවන්ට මතක් කරන්නට ඕනි සෞභාග්‍ය රන්තරතු වැඩමුළුව දරුවෝ වෙනුවෙන් විවෘතයි. ඒකෙදි දරුවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය බලවන්ත කරලා Tamanට අවශ්‍ය ඕනම සීනයක් සැබෑ කරගන්න අවශ්‍ය කරන මාර්ගයයි මම ඔබට ලබා දෙන්නේ. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. පහළ description box එකේ තියෙන link එක. ඒ link එකට ඇවිල්ලා page එකට පණිවිඩයක් එවන්න. නිල් පාට කොටුවේ තියෙනවා send message කියලා. ශ්‍රාරාජ්‍ය simple life FB page එකේ ඉහළම තියෙනවා නිල් පාට කොටුවක් send message කියලා. ඒකට පණිවිඩයක් එවලා ඔබට අවශ්‍ය සේවාව ලබා ගන්නත් පුළුවන්. channel එක subscribe කරලා නැති අය subscribe කරලා තියාගන්න. ඔබට ඔබේ ජීවිතයට අවශ්‍ය කරන හැම අත්‍යවශ්‍ය දේවල් සියල්ලම ඔබේ ජීවිතයේ සෞභාග්‍ය පුරවන්න අවශ්‍ය සියලුම දැනුම මේ channel එක ඔස්සේ ඔබට ලැබෙන හින්දා එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. තෙරුවන් සරණයි හැම දිනාටම.